අදත් මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට පේන ඇති පොන්ඩ් එක තියෙනවා. අද තමයි මේ පොන්ඩ් එකට මාළු ගේන්න යන දවස. ඉතින් මේකට මම කාෆ්ලා තමයි ඔයාලට දානවා කීවේ. දැන් අපි කාෆ්ලා තමයි මේකට දාන්නේ. අපි කාෆ්ලා ගේන්න දැන් යන්න ඕනේ. ඉතින් අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා මාළු ටික අරන් ඇවිල්ලා පොන්ඩ් එකට දාමු. ඔන්න එහෙනම් මාළු ටික අරන් ආවා. ඔයාලට පේන ඇති මේකේ තමයි කාෆ්ලා සෙට් එකක් ඉන්නේ. තව බෑග් එකක් තියෙනවා. ඒකේ ඒන්ජල්ලා සෙට් එකක් ගෙනාවා මගේ ඇතුලේ ප්ලාන්ටඩ් ටැංක් එකට දාන්න. ඒකත් අපි දාගමු. ඒතන වීඩියෝ එකක් මම ඔයාලට ගේන්නම්. දැන් අපි මුලින්ම කාෆ්ලා සෙට් එක ඇක්ලිමේට් වෙන්න පොන්ඩ් එකට දාගන්න ඕනේ. අපි මේ කට්ටිය පොන්ඩ් එකට දාගමු දැන්. ඔයාලට පේන ඇති මාළු සෙට් එක. අපි දැන් පොන්ඩ් එකට ගිහින් දාගමු. ඔයාලට පේන ඇති මේ විදිහට මාළු ටික විනාඩි 15ක් විතර ඇක්ලිමේට් කරගන්න ඕනේ. මොකද නැත්තම් අර කඩේ තිබ්බ වතුර වල ටෙම්පරේචර් එකයි පොන්ඩ් එකේ තියෙන ටෙම්පරේචර් එකයි වෙනස් වෙනවා. එතකොට මාළුන්ට ඒක පොඩ්ඩක් අමාරු වෙන හින්දා තමයි මේ විදිහට වෝටර් බැලන්ස් එකක් කරලා මාළු ටික අපි පොන්ඩ් එකට රිලීස් කරගන්නේ. අපි ඒ කට්ටිය එහෙම තියලා අපි දැන් යමු ඒන්ජල්ලා සෙට් එකත් ඇක්ලිමේට් වෙන්න දාන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මේක තමයි අපි ඒන්ජල්ලා සෙට් එක දාන්න හදාගත්ත ටැංක් සෙටප් එක. මේ සෙටප් එක නම් ඇත්තටම මම කලින් හදලා තිබ්බේ පොඩි වෙනස්කම් ටිකක් කරා. මෙතන ඔයාලට පේනවා ඇති අනුබියාස් එකක් තියෙනවා. ඒක මම අර මගේ PC එකත් එක්ක හදලා තිබ්බ සෙටප් එකේ තිබ්බ අනුබියාස් පැලේ තමයි මෙතන තියෙන්නේ. මේ විදිහට තමයි දැනට ටැංක් එක තියෙන්නේ. අපි ඒන්ජල්ලා සෙට් එක දැන් මම ගෙනල්ලා තියෙනවා. මේ ඉන්නේ ඒන්ජල්ලා සෙට් එක. අපි දැන් මේකට දාගමු. ඔන්න විනාඩි 15කට පස්සේ අපි මාළු ටික මම මේ බෑග් එක ලෙහා ගත්තා. මොකද පොන්ඩ් එකේ වතුර ටිකක් අපි කවර් ඇතුළට දාගත්තා. එතකොට තව ටිකක් හොඳට මේ මාළු ටික මේ පොන්ඩ් එකේ වතුරට හුරු වෙන හින්දා ඔයාලට පේනවා ඇති මාළු ටික. මෙයාලගේ සයිස් ගැන කතා කරොත් නම් මේගොල්ලෝ අඟල් 5ක් 6ක් වගේ වෙනවා මේ කට්ටිය. මේගොල්ලෝ ඉතින් නෝමල් කාෆ් එකේ අපි කෝයි කාෆ් නෙමේ. මේ සෙට් එක තමයි ගෙනාවේ. මෙතන මාළු 10 දෙනෙක් ඉන්නවා. අපි දැන් මේ කට්ටිය පොන්ඩ් එකට දාගමු. මේ විදිහට දාලා ඒගොල්ලොන්ට යන්න දෙන්න ඕනේ. අපි බලමු මේගොල්ලෝ යන විදිහ. මේ විදිහට යවා ගන්න ඕනේ මාළු ටික. ඔන්න අපි මාළු ටික පොන්ඩ් එකට දාගත්තා. ඔයාලට පේන ඇති මාළු ටික. දැන් මේ කට්ටිය කොහොමදත් මේක යට තමයි ඉන්නේ. ටික දවසක් යනකම් පොන්ඩ් එකට හුරු වෙලා මාළු කෑම දානකොට එළියට ඇවිල්ලා ටික කාලයක් යනකම් ඉතින් ඔහොම ඇතුළට වෙලා ඉඳි එකට ගුලි වෙලා ෆිල්ටර් එකක් තියෙන හින්දා ලොකුවට මේකේ වතුර ජරා වෙන එකක් නෑ. මොකද ෆිල්ටර් එක හොඳටම තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මාළු ටික අපි දාගත්තා. දැන් මේක මම කෝකටක් කියලා පොන්ඩ් එක දැන් උඩින් දැල් දෙකක් දෙපැත්තට දාලා වහගන්නවා. මොකද බැරි වෙලාවත් දැන් මාළුන්ට පොන්ඩ් එක තාම හුරු නැති හින්දා මාළු එළියට පයින්න පුළුවන්. ඒක හින්දා අපි එළියේ පොන්ඩ් එක එළියෙන් දැලක් දාගන්න ඕනේ. නැත්තම් මාළු ටික පැන්නොත් එහෙම අපරාධ. ඒක හින්දා මොකද හැමතිස්සෙම මේක බලන් ඉන්නත් බෑ. මොකද දවස් දෙක තුනක් යනකම් මාළු ටික ගැන ෂුවර් කරන්න අමාරුයි. පයින්න ඉඩකඩ වැඩි කොහොමදත්. ඒක නිසා අපි මේ පොන්ඩ් එක උඩින් දැලක් දාලා වහගන්න ඕනේ. හරි දැන් මේ කට්ටිය මෙහෙම
අපි දැන් ටික වෙලාවක් යනකොට එළියට එයි. අපි දැන් යමු ඒන්ජල්ලා ටික ටැංක් එකට දාගන්න. ඔයාලට දැන් පේනදී මම ඒන්ජල්ලා ටිකෙත් අර කරපු වැඩේම කරා. ටැංකේ වතුර ටිකක් මේ බෑග් එක ඇතුළට දාගත්තා. ඉතින් මේ ඉන්නේ ඒන්ජල්ලා සෙට් එක. මේ විදිහට තමයි මාළු ටික ඉන්නේ. දැන් අපි මේ කට්ටියවත් ටැංක් එක ඇතුළට දාගමු. මේ විදිහට මාළු ටික හිමීට ටැංක් එකට යන්න දෙන්න ඕනේ මාළුන්ට. බෑග් එකේ ජරාව වගේක් තිබිලා දැන් මේක ටැංක් එකේ හැමතැනම ගිහිල්ලා. ඒක නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අතන ෆිල්ඩ් එක තියෙනවා. ඒක ටික වෙලාවකින් හරියයි. අමුතු ලුක් එකක් එයි මේ කට්ටිය දැන් දැන් බය වෙලා හින්දා මුළු වලට ගියාට පස්සේ ටිකක් වෙලා ගියාම හරියයි. ඔය කට්ටිය මැදට ආවිල්ලා පීනන්න ගත්තාම අමුතු ලුක් එකක් එයි. අපි තව ටික වෙලාවක් ගිහිල්ලා වීඩියෝ ෂොට් එකක් මම මේ වීඩියෝ එකේ අන්තිමේටම පොන්ඩ් එකේ සහ ටැංක් එකේ වීඩියෝ ෂොට් දෙකක් දාන්න. එතකොට බලා ගන්න පුළුවන් මේ කට්ටියගේ කොච්චර ලස්සනක් තියනවද කියලා. ඉතින් අපි දැන් මේ කට්ටියටත් මේ විදියට ඉන්න දීලා බලමු.